ළමයිනේ කලාඳුරු කොටන්නයි යන්නේ. දන්නවද කලාඳුරු කොටනවා කියන්නේ මොකක්ද කියලා? කලාඳුරු කොටන්න යන්නේ අපේ පොළොවේ නෙවෙයි. ආච්චිගේ පොළොවේ. මොකද අපි සාමාන්‍යයෙන් පොළොවේ කලාඳුරු වවා ගන්නෙ නෑ. එක දෙක එනකොටම ගලව ගන්නවා. නමුත් අර ආච්චිට එහෙම කරගන්න බෑනේ. එතකොට ඒක කැලේ වෙන්නම වැවෙනවා. වැවුනට පස්සේ ඉතින් කොල්ලෝ වරෙන්කෝ ඇවිල්ලා කොටලා දීපන්කෝ කියලා කියනවා ඉතින්. දැන් මේ ඔය පොඩි වැඩ කරලා දෙනවට ආච්චි ඉඳලා හිටලා මට කීයක් හරි දෙනවා. හරිද? එයාලට ඉතින් හිතේ මම තාම පොඩි එකා කියලා. ඉතින් ආදරේ ඉතින් කීයක හරි ඉතින් දෙනවා. ආච්චි අතේ සල්ලි තියෙනවා සෑහෙන්න. කෑමෝටම වඩා සල්ලි තියෙන ආච්චි ගාව. ළමයිනේ ඔය බටු පැල අතරින් මිල්ල ගහිලා පැල වෙලා තියෙන්නේ කලාඳුරු පැල. ඔන්න ළඟට බලලා ඇසට හුරු කරගන්නකො. මේ කලාඳුරු පැලවලට පුළුවන් සාරවත් බිමක් සම්පූර්ණයෙන්ම මුඩු කරලා දාන්න. කලාඳුරු පැලේ කොටලා අයින් කරාට වැඩක් නෑ ළමයි. කලාඳුරු අලේ තමයි අයින් කරන්න ඕනේ. කලාඳුරු වඳ කරන්න පුළුවන් වල්නාශක වෙළඳපොලේ තියෙනවා. නමුත් ඒ වලින් පැලේ මැරුණට අලේ මැරෙන්නේ නෑ. ආයෙ ටික දවසකින් දළු දාලා ෂෝක් එකට මොකුත් නොවුනා වගේ පැලවෙනවා. තද පසක් සහිත පොළවකට මේ ක්‍රමය සාර්ථක නොවුනට වැලි පසක් සහිත පොළවකට කලාඳුරු වඳ කරන්න තියෙන සාර්ථකම ක්‍රමය තමයි කලාඳුරු කොටන එක.